අද මම ඔයාලට ගෙනාවේ ඔයාලට වර්ණාන්ධතාවය තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන් වීඩියෝ එකක්. ඉතින් ඔයා කොරියන් එක්සෑම් එක කරන්න බලන් ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් මේක වටිනවා. ඉතින් මේ විතරක් නෙමෙයි මීට කලින් අපි වීඩියෝ එකක් දැම්මා කොරියාවට යන්න අවශ්‍ය මූලික සුදුසුකම් මොනවද කියලා. ඒකත් වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ඒකත් ඔයාලා බලන්න. අපි මේ channel එක ඔස්සේ කොරියානු භාෂාව මුල සිට ඔයාලට උගන්වන්න තීරණය කරලා තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අද අපි බලමු ඔයාලට වර්ණාන්ධතාවය තියෙනවද නැද්ද කියලා. මම මේ දාන අංක සහිත රූප 10න් කීයක් හරිද කියලාත් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න.